84යි. හරි මේමයි මුලින්ම බොහොම ස්තුතියි ඔයාලා මං එනකම් බලන් හිටියට. ටිකක් පරක්කු වුණා. දවල් තමයි ලයිව් වෙන්න හිටියේ. ඉතින් පරක්කු වෙන්න හේතුව මම හිතන්නේ ඔයාලට ගෙස් කරන්න පුළුවන් ඇති. ඒ කියන්නේ විශේෂ මම ලයිව් වෙන්න හිටියේ දවල්. හැබැයි එන්න හිටපු අතරතුරේ පොඩි විශේෂ සිදුවීමක් වුණා. ඉතින් අපි පොඩ්ඩක් ඒ මූමන්ට් එක පොඩ්ඩක් එන්ජොයි කරා. ඒක විශේෂයින්ද මං හිතනවා ඔයාලා දන්නේ නැති මොකද්ද මේ විශේෂ සිදුවීම කියලා. ලංකාවේ පළවෙනි පාරට හිප් හොප් රැප් සින්දුවක් එක දවසින් 1 million views reach කරනවා. ඉතින් ඒක මුළු රැප් ඉන්ඩස්ට්‍රි එකටම හැම රැප කෙනෙක්ටම රැප් පාන හැමෝටම ලොකු වින් එකක්. ඒක මම හිතන්නේ ඒක මේ මගේ විතරක් නෙමෙයි ඒක අපි හැමෝගෙම වින් එකක් කියලා මං හිතන්නේ. ඒක මොකද මේ කලින් එහෙම දෙයක් වෙලා නැහැ. මේක දැන් බ්ලාස්ට් වෙලා තින්නේ. හරි එතකොට මේ මම ඒක දිහා දැක්කම මට පොඩ්ඩක් මම තේරුම් ගත්ත දෙයක් තමයි ඒ කියන්නේ දැන් රැප් අහන්න අලුත් අසන්නන් පිරිසක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ෆෑන් බේස් එකක් හැදිලා තියෙනවා. මොකද නැත්තම් ඒ විදිහට views යන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අලුත් කට්ටිය අලුතෙන් රැප් අහන්න පටන් ගත්ත කට්ටිය ළඟදි රැප් අහන්න පටන් ගත්ත කට්ටිය අතරෙත් ඉන්නවා සාමාන්‍ය රැප් ගැන දන්න අය ඉන්නවා සහ රැප් ගැන නොදන්න අය ඉන්නවා නේ. එතකොට මම හිතුවා මොකද පොඩි දෝෂාරෝපණ එහෙම එල්ල වුණා පොඩි සමහර තැන්වල. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවබෝධයක් නැති හින්දා මේ මොකද්ද මේ වෙන්නේ කියලා නිකම් මේ කොල්ල දෙන්නෙක් එහෙම මරා ගන්නවා. ඒ කියන්නේ ඒ වගේ අවබෝධයක් ඒ වගේ අයිඩියා එකක් ගිය කට්ටිය ඉන්නවනේ. ඉතින් මම ඒගොල්ලන්ට පොඩ්ඩක් මේ ගැන මම පැහැදිලි කරන්න හිතුවා. මොකද ඒක හොඳයි කියලා හිතුණා මට. මොකද දැන් යූත් එකේ කට්ටිය දන්නවා මම හිතන්නේ යූත් එකේට නම් මේක තේරුම් ගන්න පුළුවන් මොකද්ද සීන් එක කියලා. හැබැයි මේ පොඩ වැඩිහිටි කට්ටිය සහ දරුවොත් ඉන්නවා. එතකොට ඉතින් එයාලට වැරදි අදහසක් යන්න පුළුවන් මේ මොකද්ද මේ වෙන්නේ කියලා. මම හිතුවා ඉතින් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ හින්දා ඒක තමයි මගේ පර්පස් එක මේක කරන එකේ. එතකොට මම මුලින්ම කතා කරමු මොනවද ඩිස් කියන්නේ කියලා. හරිද? ඩිස් රැප් එකක් කියලා කියන්නේ දැන් ඇහුව ගමම කවුරු හරි කියේ මේ කුණුහරුපෙන් බැන ගන්නවා එහෙම කියලා. හරිද? පළවෙනි දේ තමයි ඩිස් කියලා කියන්නේ මේ ඩිස් කියලා කියන්නේ මේ රැප් කියන සම්පූර්ණ එකේ ඇතුලේ තියෙන පොඩි කැටගරි එකක් විතරයි ඩිස් රැප් කියලා කියන්නේ. ඒ හින්දා පළවෙනි දේ තමයි මම ඔයාලගෙන් ඉල්ලනවා ඩිස් රැප් වලින් රැප් කියන ඉන්ඩස්ට්‍රි එක මනින්න එපා. හරිද? එතකොට ඩිස් රැප් එකක් කියලා කියන්නේ මොකද්ද? හරි මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා දැන් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඕන දැනක පොඩි ගැටලුකාරී තත් ඇති වෙනවනේ. ඒ කියන්නේ හැමෝම හරි සාමෙන්ම ඉන්න එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ යම් ගැටලුකාරී තත් ඇති වෙන්න පුළුවන් වැඩ කරද්දී ඒකට. හරිද? එතකොට ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කොල්ලෝ පිරිමි පොඩ්ඩක් ඒගොල්ලෝ උපතින්ම පොඩ්ඩක් අර ප්‍රචණ්ඩත්වය තියෙනවනේ ඇගේ නේ. එතකොට ඒ හින්දා ඒ ගැටලුකාරී තත්ත්වය ඒ ගැටලුව විසඳ ගන්න නීතිමය පියවරක් ගන්නෙත් නැතුව නීතියට පිටින් ගිහිල්ලා පියවරක් ගන්නෙත් නැතුව ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි මේ ඩිස් රැප් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒ ගැටලුව විසඳ ගන්න අපි නීතිමය විදිහට කටයුතු කරන්නෙත් නැහැ සහ නීතියට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. මේ සෙල්ලම ඇතුලේ රැප් ගේම් එක ඇතුලේ වචන වලින් මේක විසඳ ගන්නවා. එතකොට ඒ කියන්නේ පළවෙනි දේ තමයි මේ වෛරය කියන එක මේක ඇතුලේ තියෙන්න බෑ. ඒ කියන්නේ ඩිස් රැප් එකක් තියෙන්නේ මේ වෛරය පිරිමහ ගන්න නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ ඩිස් රැප් එකක් තියෙන්නේ ඔයාලට මොකක් හරි කාත් එක්ක හරි මොකක් හරි ඒ කියන්නේ එහෙම තියෙනවා නම් ඒක මේ බැනලා ඒක පිරිමහ ගැනීම ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? ඒක කරන්න පුළුවන් පාරදී. ඔයාලට වෛරය පිරිමහ ඒ කියන්නේ මේ රැප් කලාව ඇතුළට මේ ගේම් එක ඇතුළට වෛරය ගේන්නේ නැහැ. වෛරය පිරිමහ ගන්න පාරදී.
ගේම් එක ඇතුළට ගේන්නේ කම්පිටිෂන් එක. හරිද? එතකොට ඒ ඩිස්රප් එකේ තියෙන්න ඕන යම් දේවල් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ ඩිස්රප් එක වර්ගයක් තියෙනවා. හරිද? එතකොට ඩිස්රප් වර්ග තියෙනවා, ඩිරෙක්ට් ඩිස් තියෙනවා. එතකොට ඒ ඩිරෙක්ට් ඩිස් එක රිප්ලයි ඩිස් එකක් තියෙනවා. සබ්ලිමිනල් ඩිස් තියෙනවා. එතකොට ඒ වගේ ක්‍රූ එකකින් ක්‍රූ එකකට ගහන්න පුළුවන් ඩිස් තියෙනවා. ඒ කියන්නේ ඒ තියෙන ප්‍රශ්නේ ප්‍රජාවක් ඉස්සරහට ගෙනල්ලා ලිරිකල් කම්බැට් එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ වචන කඩුවක් විදිහට පාවිච්චි කරලා බැටල් එකක්, යුද්ධයක්. ඒක තමයි මෙතන වෙන්නේ. හරිද? එතකොට මම හිතුවා දැන් මේ බ්ලාස්ට් එක වෙන්න හේතුව මේ බ්ලාස්ට් එක වෙන්න හේතු වෙච්ච රැප් දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ Zeni මට කරපු ඩිරෙක්ට් ඩිස් එකයි සහ මම Zeniට කරපු රිප්ලයි ඩිස් එක. හරිද? එතකොට මුලින්ම එන්න කතාව පටන් ගත්තේ මෙහෙමයි. මම කයිරොත් එක්ක කරපු ටොක්සික් ට්‍රැක් එකේ Zeniට Zeniගේ නේම් කෝල් කරනවා. මන් දන්නවා සැනී නම් කළ හැංගී ඒ කාලේ ඩිස් කියලා මම ඒ වගේ බාරයක් ගන්නවා. ඒකට මම මේ බාරයක් ගන්න හේතුව ඇත්තටම දැන් ටික කාලයකට කලින් මම හිතනවා ඕගොල්ලෝ අහලා ඇති කියලා Zeni ඉන්සේන්ගේ සහ ස්පින් ස්පීටර්ගේ පොඩි කතා බහක් තියෙන වොයිස් රෙකෝඩ් එකක් ලීක් වුණා. ඉතින් ඒ වොයිස් රෙකෝඩ් එකේ තියෙනවා Zeni ඉන්සේන් මට යම් කතන්දර ටිකක් කියනවා. ඉතින් මට ඔක ඇහුණා. සෝ මම යාට මම මගේ රැප් එකේ මම එයාගේ නම පාවිච්චි කරා. එයා මෙහෙම මම අහලා තියෙනවා Zeni ඉන්සේන් මට මෙහෙම Zeni නම් මට හැංගිලා ඩිස් කළා. මට ඩිරෙක්ට් ඩිස් කරේ නෑනේ. මම ඇහුවේ අර වොයිස් රෙකෝඩ් එකෙන් තමයි එයාගේ වොයිස් රෙකෝඩ් එකෙන් තමයි මම ඇහුනේ. එයා මට ඒ වගේ කියන වචන ටික. ඉතින් මම ඒකයි කියන්නේ මම දන්නවා Zeni නම් කළා හැංගියේ කල් ඩිස් ඒත් කියලා. හරිද? එතකොට ඊට පස්සේ ඒකට තමයි Zeni ඉන්සේන් මට මේ බාර් එකට තමයි Zeni ඉන්සේන් මට ෆුල් ඩිස් එකක් ගහන්න. ෆුල් ඩිරෙක්ට් ඩිස් එකක් කරන්නේ. ඉතින් මම හිතුවා මම මේ රැප් දෙකම අර ගන්නවා කියලා. Zeniගේ රැප් එකයි මගේ රැප් එකයි අරගත්තා. මං ගාව තියෙන ලිරික්ස් මම හිතුවා ඒ ලිරික්ස් බ්‍රේක් ඩවුන් කරන්න. ඒ කියන්නේ බ්‍රේක් ඩවුන් කරන්න කියන්නේ මම එයා කරපු ඩිස් එක සහ මගේ රිප්ලයි ඩිස් එක. ඒ කියන්නේ මොකද මම දැක්ක ගොඩක් කට්ටිය කියනවා මම කරලා තියෙන රිප්ලයි ඩිස් එකක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ මම Zeni ඉන්සේන් මේ ඉවර කරයි කියලා. කියන්නේ ඒගොල්ලෝ එහෙම කියන කට්ටිය බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ මම ෆුල් අර ඇග්‍රෙසිව් වෙලා මම හાર્ඩ් ඩිස් එකක් ගහලා Zeni ඉන්සේන්ගේ කරියර් එක එන්ඩ් කරයි කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක ඇසින්නේ මේ ඇත්තටම එහෙම ඒ විදිහටම රිප්ලයි කරන්න ඕනේ නැහැ. කියන්නේ එයා Zeni ඉන්සේන් මට ඇග්‍රෙසිව් ඩිස් එකක් කරා කියලා. ඇත්තටම මමත් ඇග්‍රෙසිව් ඩිස් එකක් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මට තියෙන ඇත්ත ෆීලිං එක මම මෙතන එළියට දාන්න මට නිකන් බොරුවට කේන්ති අරගෙන එහෙම නිකන් මරනවා එහෙම කියලා මට එහෙම කරන්න ඕනේ නැහැ. මොකද ඒ කියන්නේ මම ඇත්තටම මම පොඩ්ඩක් දැන් හිතනවා මොකද මම කලින් ඒ විදිහට ඩිරෙක්ට් ඩිස් එකක් කරා ලංකාවේ රැප් කරපු ක්‍රූ එකකට. ඉතින් ඊට පස්සේ ඩිස් එකෙන් පස්සේ ඒගොල්ලොන්ට වෙච්ච ඩැමේජ් එක දැකලා සහ ඒ කියන්නේ ඒගොල්ලොන්ට මානසිකව සහ වෙච්ච ඩැමේජ් කියන්නේ ඒගොල්ලොන්ගේ කරියර් එකට වෙච්ච ඩැමේජ් එක දැක්ක හින්දා මම පොඩ්ඩක් ඇත්තටම මට එච්චර ඒ විදිහට මට එහෙම මිනිස්සෙක්ට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා මම පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරනවා දැන් මම ඩිස් කරන්න ඉස්සෙල්ලා. ඉතින් ඔය ඔහොම කියන්නේ මේක සරල වැඩි කියලා කියන කට්ටිය බලාපොරොත්තු වෙලා තින්නේ මම Zeni ඉන්සේන්ගේ කරියර් එක එන්ඩ් කරන්න තරම් සරල ඩිස් එකක් ගායි කියලා නම් ඉතින් කනගාටුයි ඒ ගැන.